අපිත් එක මේ වෙලාවේ ඉන්නවා. ඇත්තටම ඔබ දන්නවා විශේෂයෙන්ම දැන් මේ වෙසක් සමයත් එක්කම දරුවන්ගේ ගුණධර්ම ඒ වගේම ඔවුන්ගේ මානව ලක්ෂණයන් වර්ධනය වන කාලයක් බවට පත් වෙනවා. ඉතින් අපි මේක කාල සීමාවකට සීමා නොකර මේ දරුවන්ට යහගුණය කියන දේ සදා කල්හිම ඔවුන්ගේ හදවතේ තැන්පත් වන දේවල් කළොත් මම හිතන්නේ හැමදාමත් ඒක තියෙයි. ඒ නිසා අපි මේ පිළිබඳව කතා කරන්නට හේවාගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියට ඇරයුමක් කළා. කුඩා කනිෂ්ඨ විද්‍යාලයක්. නමුත් යහපත් දේවල් කරන විද්‍යාලයක් කඩුවෙල පිහිටි හේවාගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය කාන්තිය ලියනගේ මහත්මිය. ආයිබෝවන්. ආයිබෝවන් ඔබතුමාට. ඔව්. ලියනගේ මහත්මිය මොන වගේ වැඩසටහනද මේ මානව ගුණධර්ම නැත්නම් කුසලතාවයන් වර්ධනය කරන්න. දැන් වෙසක් කාලය කියන්නේ මෙවැනි ගුණධර්ම වැඩි වෙන කාලයක්. ඔබ මොන වගේ දේවල්ද මේ දරුවන් වෙනුවෙන් කරන්න අපේක්ෂා කරන්නේ? ඔව් දැන් මෙහෙමයි බවන් මහත්තයා දැන් මට තේනවා අපි පොඩි කාලේ අපේ පාසල් කාලේ බැලුවහම අපි හැමදේම විඳපු කණ්ඩායමක් ඇලේ දොලේ නානවා ඒ ඔක්කොම අපිට තිබුණා වැලි පෙරළ සෙල්ලම් කරන ඒවා ඔක්කොම තිබුණා. දැන් වෙසක් සමය ගත්තාම අපි ගත කරපු කාලේදී අපි වෙසක් කාඩ් හදනවා අපි යාළුවන්ට වෙසක් කාඩ් හොමාරු කරගන්නවා අපි නෑයන්ට වෙසක් කාඩ් යවනවා ඇත්තෙන්ම ඒක හරි පුදුම සුන්දර අත්දැකීමක් වුණා අපිට. ඒ අත්දැකීමම අපි අපේ පාසලේ දරුවන්ට දෙන්නට අපි උත්සාහ කළා. ඒ නිසා අපි පාසලේදී තමන්ගේ අතින් නිර්මාණය කරන වෙසක්පත් අපි යාළුවන්ට ඊළඟට ඥාතීන්ට විශේෂයෙන් අම්මට තාත්තට තමන් අතින් පිළිවෙල කරපු ඒ කියන්නේ නිර්මාණය කරපු වෙසක් කාඩ් එක යවන්න අපි ළමයින් පෙළඹෙව්වා. අපි මේ සතියේ පාවිච්චි කරේ ඒකට. එතකොට මේ ඇත්තටම බලනවාට ඒකින් ලොකු අපි සතුටක් ලබනවා. ඒ කියන්නේ ළමයි විසින්ම මේ කසාස් කරනවද? සකස් කරා. ඔව් අපි ඔබට මේ රූපරාම පෙන්නන්න ළමයි විසින් මේකට සකස් කරා. ඒකදී අපි ඒ දරුවන් අභිප්‍රේරණය කරන්නට අපි යොදාගත්තා දරුවන්ගේ ඒ නිර්මාණ ඇගීම. ඒකට ස්ථාන තේරීම කරා. ඒකට තෑගි බෙදා දීමක් කරා. ඊළඟට සහතිකයක් අපි නිර්මාණය කළ සහතිකයක් ලබා දුන්නා. හොඳම නිර්මාණයකට ඇත්තටම මේ අගය කිරීම කරා. පොඩි හරි කාඩ් එකක් හැදුවා නම් ඒ හැම කෙනාම අගය කිරීමක් කරා. ඉතින් මම හිතනවා ඒක අපි මේ අපේ පාසල මම හිතනවා කඩුවෙල ප්‍රදේශයේ තියෙන දෙවන්ත පාසල. ඒ හැමදේම අපි ඒක වෙනත් පාසල් දැන් අපි කියන්නේ ඔබ වැඩවලින් දවන්තයි. ඒක තමයි. ප්‍රමාණයෙන් ගොඩ වුණා සමස්තය ලෙස අපි බැලුවොත් කරන සංකල්ප ඒ වගේම දරුවන් වෙනුවෙන් කරන කාර්ය පිළිබඳව දැවැන්ත කාර්යයක් ඔබ කරනවා. අපි දන්නවා ඒ ගැන. විශේෂයෙන්ම අපි මේ කාන්ති මහත්මිය කියන්න ඕන මේ දැන් ඇත්තටම දැන් මේක වෙසක් කාලයට සීමා නොකර දැන් අපි කාඩ් හැමදාම යවන්න බෑනේ වෙසක් කාඩ්. එතකොට මේ ධර්මතාවයේ දැන් අපි බෞද්ධ දරුවෝ වැඩිපුර ඉන්නේ මේ ආකල්පයන් සංවර්ධනය කරන විදිහේ වැඩසටහන්. ඒ කියන්නේ අපි ආගමික වශයෙන් පසුතලයක් ඇති කරන්න උන්ට ඒ ආගමික හුරුව යම් කිසි විදිහකට පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක කරන්න. ඒ වගේ වැඩසටහනකුත් තියෙනවද ඔබ විදුහලෙන්? ඇත්තටම අපි මේ දැන් උදෑසන පාසල් පැමිණෙන දරුවා බොහොම අභිමාණයෙන් පාසලට එන්නේ. පාසල කියන්නේ පින්බිමක් දරුවන් සලකන විදිහට සහ අපි සියලු දෙනා සලකන විදිහට. එතකොට උදේ තමන්ගේ හදවතට අත තියලා පොළවට ස්පර්ශ කරලා තමන්ගේ හදවතට අත තියලා තමයි පාසලට ඇතුල් වෙන්නේ දරුවා. ඒ ඇතුල් වෙනවත් එක්කම දරුවන්ට දකින්න දැක බලා ගන්නට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ රුවක්. එතකොට එතනට වන්දනාමාන කරලා තමයි දරුවා පන්ති කාමරේට යන්නේ. එතකොට ඒක අද්දක නොටකම අද්දක එකට එකතු වෙනවා. ඉතින් එතකොට මම කියලා දෙන ආශිර්වාදයක් කරන්න. අද දවසේ මම හොඳම දරුවා වෙනවා පාසලට එන. එතකොට යන්නේ වැඳලා. එතකොට අද මම හිතපු හොඳම දරුවා. මම දැන් ගෙදරට යන්නේ හොඳම දරුවෙක් විදියට. අනිත් සිත්විල දරුවා තුල ඇති කරන්න අපි උත්සාහ ගන්න. ඒක මම හිතන හොඳ. ඇත්තටම කාන්ති මහත්මිය බොහෝ දෙනා නොසිතන දෙයක් තියෙනවා මේ එක සංකල්පය දවසකට එකක් දරුවෙකුගේ සිතට ඇතුල් කළොත් මම හිතන්නේ මාසයකට 30ක්. ඉතින් මේක ලොකු ප්‍රමාණයක්. අපි අතර ඔක හිතන්නේ මේ වගේ චූටි දෙයකින් අපිට පුළුවන් ලොකු විප්ලවයක් කරන දරුවන්ගේ මානසික චින්තනය තුළ. ඉතින් විශේෂයෙන්ම අද පාසල් පද්ධතිය තුළ සිදු කරන දුරාචාර ක්‍රියා බැලුවහම අපි සමාජයේ ඕන තරම් ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙනවා. මෙවැනි තත්වයන් මගහැරලා මොකද ඔබට මතක ඇති ඔබේ පාසල් කාලේ අපේ පාසල් කාලේ මෙවැනි සිද්ධීන් ඉතාමත් අල්පයි. නමුත් අද ඉතාමත් බහුල වශයෙන් අපිට දරුවන්ගෙන් ඇසිය යුතු දේවල් නෙමෙයි අද අපිට අහන්න වෙන්නේ. අනිවාර්යෙන්. ඒ නිසා කනගාටුදායක තත්වයක් කියලා කොහොම නමුත් අපේ කාන්තිනීගේ මහත්මිය යහපත් ගුණධර්ම වර්ධනය කිරීම සඳහා අපේ channel එක ඉඩ පහසුව හැම විටම
අපි ලබා දෙන ලංකාවේ අපේ දරුවෝ වෙනුවෙන්. ඉතින් ඔබේ පාසලට ඒ අවස්ථාව විවර වෙලා තිනවා. ඉතින් අපිට අපේ channel එක subscribe කරලා තියන්න දෙමව්පියනේ විශේෂයෙන්ම මතක් කරනවා. මොකද හේවගම් කනිෂ්ඨ විද්‍යාලයේ කරන සෑම ක්‍රියාකාරකමකටම අපි ප්‍රමුඛ මාධ්‍ය අනුග්‍රහයක් නිරන්තරයෙන්ම ලබා දෙනවා. ඉතින් එහෙමනම් අද සාකච්ඡාවට එකතු වෙච්ච හේවගම් කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය කාන්ති ලියනගේ මහත්මියට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අවසන් වශයෙන් ඔබට යමක් කියන්න තියෙනවද? ඔව් ඇත්තටම මේ බවන්ත මහත්තයා අපිව සම්බන්ධ කරගත්තට බොහොම ස්තුතියි මේ channel එකට සම්බන්ධ කරාට. මොකද මේ මමත් හරිම කැමති මේ යහපත් පරපුරක් ගොඩනගන්න තමයි අපි පාසල තුලින් නිර්මාණශීලීව දායක වෙන්නේ ක්‍රියාකාරීව. ඉතින් ඒකට අපිට ලෝකයේ සමග එකතු වෙන්න හම්බුණා කියන්නේ ඇත්තටම හොඳ අවස්ථාවක් අපිට ලැබුණු. මමත් ක්‍රියාකාරීව අනිවාර්යයෙන්ම කරන වැඩසටහන ඔබ දැනුවත් කරන්නම්. ඒ වගේම අපේ මාධ්‍යව වගේම පින්බිමක් මම වැඩ කරන පාසල පින්බිමක්. ඒ එනකොට තිබුණු තත්ත්වයට වඩා ගොඩාක් වෙනසක් කළා තමයි මේකෙන් අපි කරන වැඩවල යහපත් භාවයක් තමයි මට පේන්නේ. ඒ නිසා එවැනි වැඩසටහන් නැවත කරන සියලු වැඩසටහන් ඔබට දන්නන්නට මම කැමැත්තෙන් ඉන්නවා. බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට. හොඳයි ස්තුතියි.